හැමදාම මට බත් කාලේ පාවෙලා තියෙන. අද අපි කොත්තුවක් කමුකෝ. හරි. එහෙනම් අද අපි ගෙදර හදලා කොත්තු කමු. කොත්තු කන්න ආස වුණාට පිටි අනා ගන්න බෑනේ. තාත්තිට තමයි කියන්න වෙන්නේ. අයියෝ අම්මට ඒකවත් බෑනේ. හරි එහෙනම් කඩෙන් ගෙනා වගේ කොත්තුවක් ගෙදරදී හදමු. අපි ඔන්න එකටම රොටි ටික හදාගමු. මුලින්ම ඔයාලට මේකට පාන් පිටි ගන්න වෙනවා. පාන් පිටි කියන්නේ ඔයාලා කඩෙන් ගන්න රොටි පිටි කියලා. රොටි පිටි මම නම් 500ක් තමයි ගත්තේ. සාමාන්‍යයෙන් 5 දෙනෙකුට 500ක් හොඳටම ඇති. අන්න එහෙනම් පිටි ටික දාලා මේකට ඇතිපදමට ලුණු ටිකක් දාලා හොඳට කවලම් කරගන්න ඕන. ඊට පස්සේ ඉතින් වතුර ටික ටික ඇතිපදමට දාගෙන හොඳට අනා ගන්න ඕන. මම නම් මේකට බිත්තරයකුත් දාගන්නවා. බිත්තර නම් දාන්න ඕනම කියලා එකක් නැහැ. හැබැයි බිත්තරයක් දාගන්නවා නම් ටිවල හොඳ රසයක් එනවා. ඔන්න ඊට පස්සේ අපි මේ අනාගත්ත ඩෝ එක තෙල් පොඩ්ඩක් උඩින් ගාලා විනාඩි 20ක් විතර වහලා තියන්න ඕන. ඔන්න විනාඩි 20ක් විතර වහලා තිබ්බ ඩෝ එක අපි නැවතත් අරගෙන පොඩි පොඩි බෝල වලට මෙන්න මේ ආකාරයට කඩා ගන්න ඕන. නැවතත් විනාඩි 20ක් විතර තෙල් ටිකක් ගාලා ඒක වහලා තියන්න. ඔන්න මේ අතර කාලෙදී අපිට පුළුවන් අනිත් ටික ලෑස්ති කරගන්න. මේකට මම අරන් තියෙනවා ලොකු ලුණු, ඊට පස්සේ කැරට්, මම නම් අද ගෙනාවේ ලුණු කොළ. මේකට ලීස් ගන්නත් පුළුවන්. ඒත් මම නම් ආස ලුණු කොළ වලට. මොකද ඒකේ අමුතු රසයක් තියෙනවා. ඊට අමතරව මම ගෝවත් ගෙනාවා. සුදු ලුණු පොඩියට චොප් කරගෙන ඉඟුරු කෑල්ලකුත් පොඩියට චොප් කරගන්නවා. අද නම් මම මේකට සොසේජසුත් ගෙනාවා. හැමදාම කන්න නම් හොඳ නෑ. ඒත් බබා ආස නිසා ඉඳලා හිටලා කෑමට එකතු කරගන්නවා. ඉතින් ඕනම කියලා එකක් නෑ. ඔයාලා කැමති නම් දාලා බලන්න. ඔන්න ඉතින් අපේ ඉතුරු බඩු ටිකත් හරි දැන් නම් ඉතින් විනාඩි 20ක් ගිහිල්ලා තියෙන්නේ. අපිට දැන් ඉතින් රොටි ටික හදාගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට රොටි බෝල ටික දිග ඇරලා පුච්ච ගන්න තමයි තියෙන්නේ. මේක නම් ඉතින් චුට්ටක් අමාරු වැඩක්. මොකද ටිකක් පුරුද්ද තියෙන්න ඕන මේකට. නැත්තම් දිග අරගන්න අමාරුයි. ඕන නම් ඉතින් ඔයාලට කඩෙන් රොටි ගන්නත් පුළුවන්. හැබැයි ගෙදර හදාගත්තත් තමයි ඒකේ රස. ඉතින් හොඳට දිග අරගත්තු රොටි මේ ආකාරයට දෙපැත්ත දාලා හොඳට පුච්ච ගන්න ඕන. ඊට පස්සේ පොඩ්ඩක් නිවෙන්න තියලා නැවතත් අපිට තියෙන්නේ සිහින්ව කපා ගන්න. ඔන්න දැන් නම් ඉතින් ඔක්කොම රෙඩි. අපිට කොත්තු හදන්න තමයි තියෙන්නේ. මුලින්ම ඉතින් තැටියට තෙල් ටිකක් දාලා සුදු ලුණු ඉඟුරු ටික මද වේලාවක් බෙද ගන්න ඕන. මද වේලාවක් සුදු ලුණු ඉඟුරු බෙදනකොට අපිට සොසේජස් ටිකත් එකතු කරගන්න පුළුවන්. ටික වේලාවක් බෙදගෙන බිත්තර එකතු කරගන්න ඕන. ඊට පස්සේ අපි මේකට ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, කෑලි මිරිස් වගේ එකතු කරගන්න. ඔන්න දැන් ඉතින් අපිට බිත්තර ටික ඇලෙන්නේ නැති ගානට බෙදෙනකොට ඔයාලට ලුණු, ගෝවා, කැරට් ටික එකතු කරගන්න පුළුවන්. ලුණු කොළ ටික දැම්ම එකතු කරගන්න එපා. අපි ඒක අවසානයේ එකතු කරගමු. ඊට පස්සේ අපි මේ ටික හොඳින් කුක් කරගෙන පොඩ්ඩක් තලා ගන්න ඕනේ මේ ආකාරයට. තවම මම මේකට හදාගත්තා හොඳටම උකු කිරි හොදි සහ චිකන් හොදි. මොකද ඒ දෙකෙන් තමයි කොත්තුවේ රසය තියෙන්නේ. ඔන්න දැන් අපි මේකට අර අපි කපාගත්ත රොටි ටික එකතු කරලා කිරි හොදි චිකන් හොදි ටිකක් දාගන්නවා. මම නම් මේකට දැම්මම මගේ චිකන් ටිකක් දාගන්නවා. මොකද මේ මං ආසයි ගොඩක් චිකන් ටික තැලිලා ගන්න. සමහර අය නම් චිකන් අවසානයේට එකතු කරනවා. බට් මම ආසයි චිකන් ටිකක් පොඩ්ඩක් තලලා ගන්න. ඒක නිසා මම දැම්මම චිකන් ටික එකතු කරගන්නවා. මොකද එතකොට හැම කටකටම චිකන් කෑල්ලක් අහුවෙන විදියට තලා ගන්න පුළුවන්. ඔන්න ඒත් එක්කම මම මේකට ලුණු කොළත් එකතු කරගන්නවා. ඔන්න දැන් නැවතත් මේ ටික හොඳින් කවලම් කරලා මේ ආකාරයට හොඳට තලා ගන්න ඕන.
ඔයාලට මස් ටික අවසානයට එකතු කරගන්න පුළුවන්. ඔන්න යාළුවනේ දැන් ඉතින් කොත්තුවේ රස බලන්න තමයි තියෙන්නේ. ඔයාලත් හදලා අපිටත් කියන්න එහෙනම්. එහෙනම් ගිහලා එන්නම් තවත් වීඩියෝ එකකින්. මතක ඇතුව අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බයි.